දැන් ඔයගොල්ලෝ බිස්කට් එකක් කනවට වඩා මේ විදිහට ඉඳලා හිටලා හරි හදාගෙන කන්න. මේක මාර රහයි. ඩයට් කරන කෙනෙක්ම වෙන්න ඕනේ මේක කන්න. සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ටත් ගෙදර මේක හදාගෙන කන්න පුළුවන් ඩයට් කරන්නේ නැති කෙනෙක්ට. එහෙම පාවිච්චි කරන ෆස්ට් ටයිම් මේ අයිස්ක්‍රීම් හැන්දේ. මං බැරිම තැන ඔයගොල්ලන්ට පේනදී මං බ්ලෙන්ඩ් කරා. ඕගොල්ලන්ටත් තේනවද මෙන්න මේ වගේ දවස්? ඒ කියන්නේ මට පැණි රස කන්නත් ඕනේ, හැබැයි පැණි රස කන්නත් බෑ. මටත් අද අන්න ඒ වගේ දවසක්. ඒ කියන්නේ මට අද දවසේම කේක් කෑල්ලක් හරි බිස්කටයක් කන්න හරි ගොඩාක් හිතෙනවා. හැබැයි ඉතින් මම මීට දවස් දෙකකට කලින් ගොඩාක් පැණි රස කෑවා. ඒ කියන්නේ වෙසක්කට දන්සල් වඳින්න ගියානේ අපි. එතකොට ගොඩාක් පැණි රස කෑවා. ඉතින් අද මට පැණි රස කන්න බෑ. එහෙමයි කියලා මට පැණි රස කන්න තියෙන ආසාව නැති කරගන්නත් බෑනේ. ඔන්න ඔය බිස්කට් එකක් කමු. බිස්කට් එකක් කමු. හැබැයි හෙල්දි විදිහට. ඒ කියන්නේ පැණි රසට හැබැයි පැණි රස නොදා හදන බිස්කට් එකක් අපි හදාගමු. අද මං කියලා දෙන්නම් පැණි රසට පැණි රස නොදා කොහොමද බිස්කට් එකක් හදාගන්නේ කියලා. මේ රෙසිපි එක ඇත්තට මගේ රෙසිපි එකක් නෙමෙයි සෑහෙන වෛරල් ගිය රෙසිපි එකක්. කට්ටිය ගොඩක් හදලා තිබ්බා. ඉතින් මමත් දැන් කීප වතාවක්ම මේක හැදුවා. අපිට මේක හදන්න ඕනි වෙනවා ප්‍රධානම ඉන්ග්‍රීඩියන්ට් එක තමයි මොනවාද මේ කෙසෙල්. මේකට ගන්න ආනමාළු. හැබැයි මට ආනමාළු හොයාගන්න බැරි වුණා. ගෙදර තිබ්බ කෙසෙල් තමයි ගත්තේ. මේ තියෙන්නේ පාම් පිටි. නෑ පාම් පිටි නෙමෙයි මේ ඕට්ස්. ඕට්ස් කුඩු කරලා තමයි මම අරගෙන තියෙන්නේ. ඕට්ස් කොහොමද ඩයට් වලදී ඕන වෙනවනේ. ඊට පස්සේ අපිට බේකින් පවුඩර් තේ හැන්දයි, කොකෝා පවුඩර් තේ හැන්දයි, වැනිලා පොඩ්ඩකුයි ඕන වෙනවා. මේ ඉන්ග්‍රීඩියන්ට් තුන අවශ්‍ය නම් විතරයි පාවිච්චි කරන්නේ. ඊට පස්සේ මම අරන් තියෙනවා 100%ක්. මේ 70%ක් කොකෝවා තියෙන. මේක තමයි කීල්ස් එකේ තියෙන්නේ ගන්න. මේක ඩාර්ක් චොකලට් එකක්. මේකේ අර පොඩක් චොකලට් චිප්ස් කැවෙන්න ඕන නිසා මම ඩාර්ක් චොකලට් ගත්තේ. අපි එහෙනම් හදලා බලමු කොහොමද කියලා. අපිට මුලින්ම ඕන වෙන්නේ මෙන්න මේ කෙසෙල් ටික. මෙන්න මේ විදිහට මුලින්ම අපි මේක පොඩ්ඩක් අර පොඩි කරගන්න ඕනේ. මේක මට ඇත්තට මේ ගෑරුප්පෙන් පොඩක් පොඩි කරන්න බෑ. ලී ගෑරුප්පුව හයිය නෑ. මම ඒක නිසා මේ හැන්දක් ගත්තා. එතන මම දැකලා තියෙනවා ගෑරුප්පෙන් කරනවා කට්ටිය. මේක පොඩි කෑලි වලට කපා ගත්තා නම් හොඳයි කියලා මට දැන් හිතෙනවා. මොනවත් කමන්නේ මෙන්න මේ විදිහට පොඩ්ඩක් කෙසෙල් එක පොඩි කරගන්නයි ඕනේ. දැන් ඔයගොල්ලෝ බලනවා ඇති මෙච්චර ක්‍රීමි එකට කොහොමද මේක ආවේ කියලා. ඇත්තටම මේක හැන්දෙන් පොඩි කරා නම් මේ විදිහට එන්නේ නැහැ. මම දෙතුන් පාරක්ම ලොකු හැන්දක් අරගෙන try කරා. ඉතින් මේක ක්‍රීමි උනේ නෑ, ඩිය පොඩි උනේ නෑ. එහාට මෙහාට විසි වුණා. බැරිම තැන මම මේක ගත්තා. බ්ලෙන්ඩ් කරලා මෙන්න මේ විදිහට හදාගත්තා. ඔයාලටත් කෙසෙල් ගෙඩිය පොඩි වෙන්නෙම නැත්තම් මේ විදිහට බ්ලෙන්ඩ් කරලා ගන්න. මම එක සැරේක ගත්තේ ආනමාළු. ඒක හොන්දට මේ පොඩි වුණා. මම ඒක අදත් පොඩි කරේ. සමහරට කෙසෙල් වැඩි මේ වෙනස් නිසා පොඩි වෙන්නේ නැතුව ඇති. දැන් මම අරගන්නේ ඕට්ස්. මෙතන ඕට්ස් කප් දෙකක් විතර මම බ්ලෙන්ඩ් කරගෙන අරගෙන තියෙනවා. සමහර අය මේක මේ බ්ලෙන්ඩ් කරන්නේ නැහැ. ඒ විදිහටම දානවා. මම නම් පොඩ්ඩක් බ්ලෙන්ඩ් කරා. මෙතන කෙසෙල් ප්‍රමාණය වැඩි නිසා තමයි මම පොඩ්ඩක් ඕට්ස් වැඩියෙන් ගත්තේ. ඔයගොල්ලෝ ගන්න කෙසෙල් ප්‍රමාණයත් එක්ක ඕට්ස් වල ප්‍රමාණය වෙනස් කරගන්න පුළුවන්. දැන් මේ විදිහට හොඳට ඕට්ස් එකයි කෙසෙල් එකයි දෙක මික්ස් කරගන්න. මේක ටිකක් මේ බලන්න දැන් ඔයගලන්ට පේනවා මේ විදිහට. මේ ඇත්තට මේ මගේ රෙසිපි එකක් නෙමෙයි කියලා මම කියවනේ. මමත් මේක කාගෙන් හරි බලාගෙන හදපු එකක්. හැබැයි මේක ඇත්තටම මාර ෂෝක්. ඩයට් කරන කෙනෙක්ම වෙන්න ඕනේ මේක කන්න. සාමාන්‍යයෙන් ඔයගලන්ටත් ගෙදර මේක හදාගෙන කන්න පුළුවන් ඩයට් කරන්නේ නැති කෙනෙක්ට. දැන් ඔයගලන්ට හොඳට පේනවා මේක දැන් මේ විදිහට හැදිලා තියෙනවා. දැන් සමහරු මේක නිකම්ම මේ විදිහට දානවා. දැන් කෙසෙල් කෑල්ල. ඒක පොඩි කරගමු අපි. හරි. දැන් මේකට මම මේ වෙලාවේ පාවිච්චි කරනවා කොකෝා පවුඩර්. මේක මම පාවිච්චි කරන්නේ පොඩක් අර පාට හැම ලස්සනට වෙනස් කරගන්න පුළුවන්නේ. මම කොකෝා පවුඩර් පොඩි හැඳි දෙකක් එකමාරක් විතර දැම්මා. බේකින් පවුඩරුත් දානවා.
ඔයගලන්ට ඕන නම් මේ වෙලාවේ මේකට බිත්තරයක් එකතු කරගන්නත් පුළුවන්. මම සමහර වීඩියෝස් දැක්ක කට්ටිය බිත්තර එකතු කරගෙන තියෙනවා. මම බිත්තර එකතු කරගන්නේ නැහැ මේ වෙලාවේ. මේ දැන් මේක හොඳට මෙන්න මේ විදිහට හදාගන්නයි තියෙන්නේ. ඊට පස්සේ මම පොඩ්ඩක් සුවඳ එන්න මෙන්න මේ වැනිලා පොඩ්ඩක් දානවා. දැන් මේක හොඳට මෙන්න මේ විදිහට පොඩි කරන් දෙන්න. මේ පොඩි වුණ නැති කෙසෙල් කෑල්ල තාම තියෙනවා එහෙට මෙහෙට දුවන. ඒකත් ඉතින් පොඩි කරන ගමන් මෙන්න මේ විදිහට හදා ගන්න තියෙන්නේ. මේකට සමහරු දැන් මේ මගේ රෙසිපි එක මෙහෙමයි. සමහරු මේකට මී පැණි දානවා, සීනි දානවා. එහෙමත් නැත්නම් සමහරු මේකට අර පළතුරු කෑලි වගේ ඒවත් දානවා. ඔයගලන්ට ඔයගලන්ගේ ෆ්ලේවර් එකේ හැටියට, ඒ කියන්නේ රසයේ හැටියට ඔයගලන්ට පුළුවන් මේකට ඔයගලන්ට කැමති දේක් පාවිච්චි කරන්න. උපරිම ඩයට් එකක ඉන්න කෙනෙක්ට නම් ඇත්තටම සීනි දාන්න එපා. ඔයා ඩයට් කරන්නේ නැතුව ආසාවට හදනවා නම් මේකට සීනි දාන්නත් පුළුවන්. අනිත් එක තමයි මේකට පීනට් බටර් උත් දාගන්නවා. ඇත්තටම මගේ අපේ ගෙදර පීනට් බටර් නැහැ. මම දාන්නෙත් නැහැ. ඉතින් මට හොයාගන්නත් බැරි වුණා. ඔයාලා ගෙදර පීනට් බටර් තියෙනවා නම් ඔයාලා පීනට් බටර් දාලා වුණත් මේක හදාගන්න පුළුවන්. දැන් මම ඔයගලන්ට කලින් පෙන්නුවා මම මේකේ පොඩක් රස වැඩි කරගන්න දානවා කියලා ඩාර්ක් චොකලට් එකක්. අපෝයි අපේ ගෙදරයි ඒක කාලා පොඩ්ඩක්. මේක කවුරු හරි කාලා පොඩ්ඩක් ගන්න එපා ගෙදරනේ. මේක විතරයි මට කීල්ස් එකෙන් හොයාගන්න පුළුවන් උනේ. සමහරු කියනවා මේකේ තියනවා කියලා මොනවාද මේ මොකද්ද පොඩි පොඩි හරි චිප්ස් වගේ ඒවා. මම හැව්වාම කීල්ස් එකෙන් කිව්වා ඒවා නැහැ කියලා. මම දැන් මේක පොඩි කරගෙන දාගෙන ඔයගලන්ට පෙන්නන්නම් මොන වගේද එන්නේ කියලා. මම මේ ඩාර්ක් චොකලට් එක පොඩ්ඩක් මේ විදිහට මේ ගා ගන්නවා. ඒ ගොඩාක් දාන්න එපා. එතකොට තිත්තරස් ගොඩක් එනවනේ. මෙන්න මේ විදිහට එකක් විතර දාගන්න ඕනේ. දාගෙන පොඩ්ඩක් මේක ආයේ මික්ස් කරගත්තා නම් ඇති. එකකට වඩා මම පොඩ්ඩක් දාගන්නවා. මේ විදිහට මම ඩාර්ක් චොකලට් දාගන්නේ හරි රහයි මේ විදිහට දාලා. මේක බිස්කට් එකක් විදිහට, එතකොට ඔයාට පොඩි චිප්ස් එකක් විදිහට උනත් මේක මේ විදිහට පාවිච්චි කර මේ කන්න පුළුවන්. දැන් මම අද මේක හදන්නේ පොඩි බිස්කට් එකක් විදිහට. දැන් ඔයගලන්ට පේනවා ඇති මෙන්න මේක මේ විදිහට ඇවිල්ලා තියෙනවා මේ. එහෙනම් අපි මේක දාගමු. මම මේ වෙලාවේ මේක oven එකට දාගන්නත් පුළුවන්. එහෙම නැත්නම් එයා ෆ්‍රයි එකට දාන්නත් පුළුවන්. මම අද හිතුවා එයා ෆ්‍රයි එකට දාන්න. මම මීට කලින් oven එකට දාලා තියෙනවා. අපි අද දාමු එයා ෆ්‍රයි එකට. ඊට පස්සේ මෙන්න මෙහෙම අරගෙන බලන්න පුළුවන් මේක චුට්ටක් හදාගෙන මෙහෙම මේ අර අයිස්ක්‍රීම් බෙදෙන හැන්දකින් මේ විදිහට ගත්තාම පොඩ්ඩක් අර ඉතින් පිළිවෙල එකක් තියෙනවා කියලා මට හිතුණා. ඉතින් මට පිළිවෙලක් නෑ. ඇත්තටම ලොකු පිළිවෙලක් එන්නේ නෑ මං කරන නිසා. කොහෙද? මේ විදිහට ලස්සනට ඔයගලන්ට හදා ගන්න පුළුවන්. මාත් මේ විදිහට, ඒ කියන්නේ මෙහෙම පාවිච්චි කරන ෆස්ට් ටයිම් මේ අයිස්ක්‍රීම් හැන්දේ. ඉතින් දැන් මේක හදලා පොඩි හැන්දක් අරගෙන මේක චුට්ටක් මේ විදිහට හදා ගන්න ඕනේ. අර නම් බිස්කට් එක වගේ පේන්න. ඒ විදිහට ලස්සනයිනේ හදාගත්තාම. ඇත්තටම දැන් මේ ලංකාවෙත් මේ වගේ රෙසිපීස් හරි වෛරල් යනවා. මම සාමාන්‍යයෙන් ටිකක් දැකලා තිබ්බේ පිටරට තමයි මේ විදිහට රෙසිපීස්. හැබැයි මම දැන් දැක්ක ගොඩාක් ලංකාවේ අය හදනවා. ඇත්තටම ඉතින් අය පැණි රස බිස්කට් එකක් කනවට වඩා මම නම් කියන්නේ අපි මේ විදිහට ටිකක් හෙල්දි විදිහට යනවා නම් ඇත්තටම හොඳයි. මේක මේ මම නම් කාලා තියෙන බිස්කට් වලින් මම ගෙදර හදා ගන්න නිසාද කියලා මම දන්නේ නැහැ. හරිම රසයි මේ බිස්කට් එක. මේක කාපු අය දන්නවා මේකේ රස. අර පැණි රස මොකෝත්ම කන්න බැරි දවසට ඩයට් එකකින් ඉන්නවා කියලා හිතන්නකෝ. ඒ දවසට මේක මේ මාර වටිනවා ඉතින් අපිට. අර පොඩ්ඩක් මේක උඩටත් චොකලට් චිප්ස් වැටෙනවා නම් පොඩ්ඩක් රසයි කියලා මට හිතුණු නිසායි මම මේ විදිහට දැම්මේ. මේවා ඉතින් ඇත්තටම අනිවාර්ය දේවල් නෙමෙයි. ඔයගොල්ලන්ට කෙසෙල් ගෙඩියයි ඕට්ස් නම් විතරක් තියෙන්නේ. හදන්නේ ඒකේ කිසිම ප්‍රශ්නයක් නැහැ.
පොඩි වෙනස්කම් කරලා ඉතින් අපේ රසට ගැලපෙන්න අපි ඉතින් පොඩ හදාගන්න try එකක් දෙනවනේ හැමතිස්සෙම. මාත් ඉතින් අන්න ඒ නිසා මේ වගේ පොඩි try එකක් දීලා බැලුවේ හදාගන්න පුළුවන්ද කියලා. බැරිමත් නෑ. ඇත්තටම දැන් ඔයගොල්ලෝ බිස්කට් එකක් කනවට වඩා මේ විදිහට ඉඳලා හිටලා හරි හදාගෙන කන්න මේක මාර රහයි. අපි දැන් මේක එයා ෆ්‍රයි එකට දාමු. දාලා ඔයගලන්ට මම රිසල්ට් එක අරන් එන්නම්. මේ තියෙන්නේ මම හදලා ගත්තට පස්සේ එයා ෆ්‍රයි එකට දැම්මට පස්සේ ඇවිල්ලා තියෙන විදිහ රස්නේ මේක මාර රස්නේ එයා ෆ්‍රයි එකේ තිබ්බ නිසා වෙන්නේ නැති. මේක චුට්ටක් මේ මගේ මහතට ඇවිල්ලා තියෙන්නේ. මීට වඩා පොඩක් මහත නැතුව හැදුවත් කමක් නැහැ. දැන් ඉතින් කප් කේක්ස් හරි බිස්කට් හරි කියලා හිත කන්න තමයි තියෙන්නේ. ඔයගලොන්ටත් පුළුවන් මේ විදිහට ඇත්තටම ඕට්ස් පාවිච්චි කරලා මේ වගේ රසට කෑම හදාගන්න. මේ ස්නැක් එකේ තියෙන විශේෂත්වය තමයි අපි සාමාන්‍යයෙන් කන වෙන ස්නැක්ස් වලින් අපිට අපේ ශරීරයට අහිතකර දේවල් තමයි එකතු වෙන්නේ. හැබැයි මේ ස්නැක්ස් එක එහෙම එකක් නෙවෙයි. මේක ඇත්තටම ගොඩාක් හෙල්දි. මොකද මේකට පාවිච්චි කරේ කෙසෙල්, ඒ වගේම ඕට්ස්, ඩාර්ක් චොකලට්, බේකින් පවුඩර්, කොකෝවා. දැන් මේවා ඇත්තටම සීනි, පිටි එහෙම නෙවෙයිනේ. ඒක නිසා මේක හරිම රසයි. මම ලස්සන්ට මේක වාජනයකට දාලා ඔයගලන්ට වීඩියෝ එක අරගෙන එන්නම්. දැන් අපි එකක් කඩලා බලමු. රස්නේ කඩන්න බෑ. මාර රස්නයක් තියෙන වෙන එක try කරමු. මේ තමයි ඇතුළේ තියෙන විදිහ. අපි ඉතින් එකක් කාලා බලමු පොඩි කෑල්ලක් මේකේ. ඇත්තටම මේක මාර රහයි. උණුවෙන් කාදී තවත් රහයි. ඉතින් ඔයාලත් මේක හදලා try කරලා බලන්න. මේක ගොඩාක් රස හෙල්දි රෙසිපි එකක්. එහෙනම් අද මං ගෙන් එන්නම්. bye.